යෝ බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් කොහමද කාලෙකට පස්සේ අලුත් වීඩියෝ එකට තමයි ඇහිල්ලා ඉන්නේ. අයියෝ පැටියෝ එන්න කාලෙකට පස්සේ නේද. හරි මේ වැඩි කතාවක් නෑ. දනුකయ్య හදලා තියෙනවා පන්සලක්. අපි ඒකට යන්න මුලින්ම යන්න කාෆ්ලෑන්ඩ් එකට. ඔන්න ඔතන යට ගිහලා කාෆ්ලෑන්ඩ් මොන්නද ඒ කරන්න කල් ලොකු දෙයක් තියෙන ගාන මෙතනින් බැක් කියලා ඔන්න දැන්ට බොයි එන්නේ ගිල්ලකරත් එක්ක හරි ඔන්න ඔතනට ගිහලා තරු සලකුණ ඔබලා do not disturb දාගෙන උඩ සෙටින් එක ඔබලා ඔන්නක පළවෙනි notification උට හොප්පී නැත්තොන්න අගිනවා ඔන්න ඕක ගිහලා ඔක්කොම රිජෙක්ට් දාපන් අපි ඔහොමත් කලින් ඉන්වයිට් ආවතින් ගෙදරත් ඔයාගෙන ගියා ඕන කරන් යන්නේ මම පොල්ලක් එහෙම ඈති කරලා තියෙන්නේ පොල් තෙල් පොඩ්ඩක් ගාලා වරෙන්කෝ බලන්න හරි දැන් ගියා ඵලයන් ඔන්න ඔතන අත තියෙන මූට්ටාරු ගන්නදී කාෆ්ලෑන්ඩ් ඵලයක් ඊළ ඔතන සර්ච් බාර් එකට ගිහිල්ලා තියෙනවා සර්ච් කරන්න තැන කොයි තියෙන ඔන්න ඔතන ගහපන් කාෆ්ලෑන්ඩ් කෝඩ් යාර කෝඩ් එක උඹලට ඕනේ නැව දනුකయ్య ID එක දාලා තියන්න ඔන්න ඔක තමයි දනුකయ్య ID එක මා ලයික් ලක්ෂයක් ගහලා නේද හරි ඔන්න ඔහොම ලයික් එකකුත් දාලා ඵලයන් යට තියෙනවා කාෆ්ලෑන්ඩ් කියලා හරි කාෆ්ලෑන්ඩ් එකට ඵලයන්කෝ ගියාර මට ගොඩක් තියෙනවා ගොඩක් තිබ්බට තොපි ඔක්කොම රින් ගන්නන්න එපා පන්සල් යන්නේ අපේ පන්සල කියලා මොකද්ද අපේ පන්සල කියලා අන්නේ ඒකට ඵලයක් අම්මී සැදැහැසිතින් ගිහිල්ලා ඔතන තරසොල් කොලපා අන්න එහෙම ඊට පස්සේ ඵලයන් ඔතන ගොඩක් තියෙනගේ ක්‍රියේට් කියන එකට මොකක්ද යන්නේ ක්‍රියේට් කියන ඵලයක් ඔබ අහන් ක්‍රියේට් එක අන්න එහෙම හරි දැන් ඒක පාස්වර්ඩ් දැක්ක රින් ගන්න එපා ප්‍රයිවට් එක කරන්නේ ප්‍රයිවට් නෙමෙයි ප්‍රයිවසි අයියෝ වචනත් පැරලෙනවා අපේ වන්නේ උන් ඩවුන්ලෝඩ් කරනවා හප්පු කරන්න දෙන්නේ වන්නේ එකක් වයින් කරන්න වෙනවා අපි අයින් කරමු වන්නේ එකක් වන්නේ එකෙක් සෝලෝ යන්න බලන්න පැටියෝ හරි වන්නේ එක සෝලෝ ගියා දෙයයන් අම්මේ කොයිතින් ලෝඩ් වෙන්න බලන්න අන්න එහෙම ලෝඩ් වෙන්නේ අම්මේ මොනවා යනවද මන්ද හිමින් යන්නේ වෙන දේවල් හිතන්න එපා හරි අඩෝ ආයිබෝවන් අපේ පන්සල හරි ඩබල් ක්ලික් කරපන් සාදරයෙන් පිළිගන්න අපේ පන්සලට හරි ඩබල් ක්ලික් කරලා එන්න අඩෝ ලස්සන විව් එකේ දනුකయ్యේ පිළියට හදලා තියෙනවනේ අනේ ඔයා අඩෝ එන්න බලන්න ඉස්සරහට කට්ටිය වෙන්න අඩෝ මේ බෞද්ධ කොඩි එහෙම දාලා තියෙන දිය සුදු ලස්සනයි නේද බලන්න අඩෝ ඒකේ ලස්සන අඩෝ මේ අපේ ලොකු අයියා ඉන්නවා අඩෝ වැඳගෙන බෝධිසත්වයා වගේ අම්මේ අඩෝ ලස්සනයි දනුකయ్యේ ඇත්තටම වැඩේ ලස්සනයි අඩෝ සුදු ලස්සනයි නේද දනුකయ్యේ වැඩේ අඩෝ ඒක නම් පට්ටෙරම තියෙනව අඩෝ මේ ඉටිපන්දමුත් තියෙනවා අඩෝ ඒව ගන්න පුළුවන් හරි කට්ටි ඉටිපන්දමක් ගන්න බලන්න අඩෝ මේ මල් කඩයක් අඩෝ ඊකේ මල් ගන්නත් පුළුවන් දනුකయ్య අඩෝ ඇත්තටම සුපිරිය කලින් ඉකරට මේ මොකද්ද මේ ලස්සන මල් කඩේ රුපියල් අඩෝ රුපියල් 100 තොපියෙද්දි රුපියල් 100 කරන් වරන් අඩෝ ඊකේ ලස්සන ඒ සුපිරියටම තියෙනවා අඩෝ යන් සුදු එන්න බාන හිමින් ඵලයන් සවි අප්මේ පන්සලකට යන්නේ යන් සුදුයි බලයි සාලඩෝ මේ බෞද්ධ කොඩියෙල්ලෝ තියෙන ලස්සන අඩෝ එන්න සුදු අඩෝ මේ ලෑම්ප් එහෙම හයි කරලා යම්බාන අපි හිමින් ඉස්සාර නවපාන ජාතකේ වගේ වැටෙන්න එපා අප්මේ කිබුලකයි අඩෝ ලස්සන අඩෝ අර අපි ගත්තා පූජා කරන්න පුළුවන් අඩෝ බුද්ධ රූපේ ලස්සන අවකන බුද්ධ ප්‍රතිමාවේ ලස්සන මේ කවකන බුද්ධ ප්‍රතිමාව නේද අඩෝ ඒ වන්දින විදිය අඩෝ ඒකේ ලස්සන අම්මෝ ඒක අඩෝ ඇත්තරම සුදු කට්ටිය වදින්න අඩෝ හයියෝ ඒකේ ලස්සන අන්න ලයික් ගියා අනේ කළුවර වුණා අඩෝ හඳේ ලස්සන අඩෝ ඒකම ලස්සනයි අම්මෝ හරි පැටියෝ ප්‍රාර්ථනා කරන්න මාගේ අතින් මේ අවුරුදු කාන තුළ මිය ගියා වූ සියලුම එනිමින්ට මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සුදු වඳින්න අතන කියලා වැඳන් එන්න පැටියෝ අන්න තන කියලා වැඳගෙන ඉස්සරහට එන්න බෑන්න ඇහෙල්ලා ප්‍රාර්ථනා කරන්න මෙච්චර කාලයකට මාගේ අතින් මිය ගියා වූ මේ ගේම් එක තුළ මිය ගියා වූ සියලුම එනිමි නිදුක් නිරෝගී සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ආයි ගහන්නේ එනිමින්ට තොපි වැරදි දන්න බා ගහන්නේ කියන්නේ කස්ටම් වලට ගහන්නේ හරි ඒ කතා කරන්නේ පන්සලී කාමයේ වරතවා හැසිරින්න එපා මේ හරි ඔබලා ඔක්කොම සමාගනින් මාත් පිං දුන්න එලිමින්ට අඩෝ මේ මොකද්ද මේ තියෙන්නේ සමාධි බුද්ධ ප්‍රතිමාව අඩෝ
නිශ්ශබ්ද වන්න. තොපි කෑ ගහන්න එපා සල්ලා. කමන්නේ ගේම් සවුන්ඩ් එක ඔෆ් කරලා තියෙන්නේ. මොකද මේ වොයිස් එක රෙකෝඩ් කරන්නේ පස්සේ මේ පූජනීය ස්ථානයේකි. විනීතව හැසිරෙන්න. අඩෝ ඒකලන් ඇත්ත සුදු වෙන්න. අම්මෝ ඇත්තට දනුකයි ඇත්තටම ලස්සනයි. ඇත්තටම ලස්සනයි දනුකයියගේ වැඩේ. අඩෝ අම්මට මේ භාවනා කරන්න පුළුවන්. අඩෝ ඒකේ ලස්සන ආනාපානසති භාවනාව වගේ. භාවනාව වඩපන් ඇහිලා දඟලන්න එපා. වටපිට බලන්න එපා. අපි තුන් දෙනා විතර වංශලේ ඉන්නේ. අඩෝ ඇත්තටම ලස්සනයි දනුකයියේ. අඩෝ ඇත්තටම ලස්සනයි. අඩෝ රකරයට මාරම view එකක් තියෙන්නේ. හරි අපි යම් බලන්න. සුදු ගිටාර් ගහන්න එපා. සුදු යන්. අඩෝ නලපාන ජාතකී ළඟින් යන්න එපා. යකා හෙල්ලපු කයි සෝරි අම්මියෝ කියන්න එපා පන්සලේ. අඩෝ මෙතනින් කොහෙද යන්නේ? බෝධියට යන්. සුදු එන්න හිමින් කොහෙ එන්නේ ඉතින්? හරි අරු නලපානට වැල්ලා. බලාඩ යකා හෙල්ලපු කයි. සෝරි කියන්න හොඳ නැහැ. එන්න සුතුවා එන්න අපි දෙන්න අරු නලපාන අල්ලන් එයි. අපි හිමින් ඉස්සරහට මේ කෝ එන්නේ ඉතින් ඔයා කෝ එනවද පිටිපස්සෙන් එනවා යයින් බැටියෝ හිමින් කොයිද නවතින්නේ එන්න අඩෝ ඇත්තටම දනුකයි පට්ටටම වැඩේ කරලා තියෙනවා අඩෝ හිතා ගන්න බෑ මේ බෝධිය ඇත්ත වගේ අඩෝ ඊකන ලස්සන්ට මදලා තියෙන දනුකයි බුදු පිළිමයක් තියලා අඩෝ එතනත් වදින්න පුළුවන් ඒක නම් ලස්සනයි අපේ නලපාන එනවා මේ නලපාන හිමින් වරඤ්ඤකෝ මේ බෝධියේ ඉන්නේ අඩෝ ඇත්තටම ලස්සනයි කරපු පව්වට හරියට වැදපන් අම්මේ සුදු වඳින්න අඩෝ ඇත්තටම ලස්සනයි දනුකයි ඇත්තටම ලස්සන වැඩක් දනුකයි කියන්න වචන නැහැ තවත් මීට වැඩිය හොඳ මැප් එකක් හදන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමු අඩෝ මේ මෙතන බාන්නෝ ඒක නම් මරු සුදු බාන්න ඒක භාවනා කරන්න නම් මරු ඩෝ ඇත්තරම ලස්සනයි දනුකයි වැඩේ වචන නෑ කියන්න සුප්පිරී දනුකයියේ හරි අපි යන් මේ භාවනා කරගෙන යනවා මම අති යම් බලන්න යන්න පුළුවන් ඊට පස්සේ එපා නැගිටින්න අම්මී හොඳ නෑ ඔහොම යන්න කෝකෝ නැගිටින්න කෙරෙන්නෙත් නෑ යකෝ නැගිටින්නෙත් නෑ මේ මොකද්ද මේ මෙතන තියෙන්නේ නිල් පාට කෝලිය මොකද්ද මොකක්ද දන්නේ ජල රහුසාගේ මාන ක්‍රියාවක් දන්නේ අම්මට හරි කෙලුණා ඊ ගොඩේ ඉන්න බෑ ගොඩේ අන්න කකුල් දෙක හොදනවා ඊ කොහොමද ඊ කරේ අඩෝ ඊ කොහොමද කලේ බං අඩෝ දින්නම සුදු අඩෝ හප්පා මේ කකුල් හොදන නලපාන ඇවිල්ලා ආයි පීනන නලපානය අඩෝ ඊක ලස්සන සුදු ඒක නම් මරු ඇත්තටම ලස්සනයි අන්න කපල් දිකට හිම ඇහිල්ලා ඉන්න පුළුවන් රෑට නෑ මුකුත් කියන්නේ අම්මේ පන්සලේ ඉන්නේ තොපිට මේ තොපිත් කට අරගෙන බලන් ඉන්න ලයිට් ආවා හරි උදේ වුණා හරි වැඩන්න මෙතන පයින්න පාලෙන් පය බුරලෙන් තබාගෙන නලපානට වැටෙයි කො එන්න කෝ සුදුවා එන්නින් නලපාන මෙතන මල් ළඟ අඩෝ ඒක ලස්සන එන්න හරි සුදු අපි යන් අර පැත්තට බම් චෛත්‍යයට යන්න දෙනවා තමයි චෛත්‍යයට හිමින් යන්න පන්සලේ ඉන්නේ දුවන්න එපා පන්සලක ඉන්නේ අඩෝ එතරම් මරුවේ මේ මල් හිටවල මේ පාලම එහෙම එතරම් ලස්සන හදියා දනුකයියේ අඩෝ එතරම් ලස්සනයි කියන්න වචන නෑ දනුකයියේ හරි අපි චෛත්‍යයන් හිටිබන්දමක් එහෙම ගමු අම්මේ මල් ටිකක් ගමු සාවියගේ සාක්කේ තිබ්බකෝ රුපියල් 100ක් හවියා බීඩි ගහන්න අපි ගත්තා කමන්නේ පින් වැඩ කරන්නේ සාවියා මං ගත්තා මල් ටිකක් ගන්න රුපියල් 100 බීඩි ගහන්න කියලා තියෙන්නේ සාවියා අම්මේ හරි දුවන්න එපා පූජනීය ස්ථානයකට යන්නේ අයියෝ හිමින් යන්නේ මේ හිමින් යන සුදු හොම්මා බුදුදේ කොහෙද කලපු කටන්ද කොහෙද වැන්නොත් එහෙම හරි අරු වෙන්න හරි බීලා ඉන්නේ පන්සල වලට බීලා ඉන්න එපා අඩෝ චෛත්‍ය ලස්සනර බෞද්ධ කොටියක් එහෙම පාදමේ උතලා මෙතනත් වෙන අඩෝ ඇත්තරම ලස්සනයි ඒක පට්ට ලස්සනයි ඩෝ කියන්න වචන නෑ තනුකයියේ වචන ඉන්නේ කියන්නේ ඒ තරම් ලස්සනයි අඩෝ ඇත්තරම මරේ අන්න පේනවා බාන එනවා දියබරිය එනවා ඉන්න පින් කරපන් ඇහිල්ලා අඩෝ ඒකේ ලස්සන ඔර චෛත්‍ය උඩ හස view එක මේ බෞද්ධ කොටි හැම ඌ ඇත්තනම ලස්සනයි දනුකයියේ අඩෝ කියන්න වචන නෑ දනුකයියේ සුපිරි දනුකයියේ සුපිරි අඩෝ අන්න නලපාන මේ පිටිවාසරේ මත්තුට වඳින්නද යකෝ පිටිවාසරේ වදින්න අඩෝ ඇත්තටම ලස්සනයි
නෝ කියන්න වචන නෑ දනුකය සුපිරි ඔයාලා තවත් හදාගන්න පුළුවන් වෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඔඩෝ ඇත්තටම ලස්සනයි ඒක නම් වලට පිට එහෙම view එක මේ වඳින විදිහ පවා ඩෝ කියන්න වචන නෑ. ඩෝ ඇත්තටම මරු හරි අපි පොඩ්ඩක් අඩෝ මෙතන භාවනා කරන්න පුළුවන්. ඒකරම් මරු ආනාපාන සති භාවනාව කරමු. භාවනා කරපි යන්න හරි නලපාන. අන්න හරි අපි ඉස්සරහ ඉල්ල බලමු. අඩෝ ඒක නම් ලස්සනයි සුපිරිම වැඩක්. ආයි කියන්න වචන නෑ දඩුකයියේ සුපිරි අඩෝ ඇත්තරම පට්ට දන්නකයියේ කලින් පන්සලට ඩිලා මේක හොඳ නීමුණ ඉටිපන්දම් තියෙන්නේ ඉටිපන්දම් තියා පත්තු කරලා තියා අඩෝ ඉටිපන්දම් උඩ යනවා නෑ මේ බකට් අඩෝ ඒකේ ලස්සන අඩෝ ඒ කියන්න වචන නෑ සුපිරි ඩෝ ඇත්තටම සුපිරිය දන්නකයියේ ඩෝ ඒක පටන්න නලපාන වැටින්න එපා වල උඩ යන්න එපා සුදු පිච්චෙයි පිච්චුනොත් මමයි බෙහෙත් කරන්න ඕන නේන්න පැටියෝ යන්න එපා නලපාන ඥානේ නලපාන ආවා ඔයා එන්න බලමු මාත් යන්න හොප්පා පිච්චෙනවා මේවල යන්නේ කොහමද පිච්චෙනවා පැටියෝ එන්න ඩෝ ඒකේ ලස්සන හරි වැඩිදුර යන්න බෑ ගියොත් වැටෙයි දන්නේ පිච්චි යන්නේ කලිසමත් ගැලවුණා අන්න වැන්න හරි අඩේ මාවත් වෙන්න අප්පා නලපානට වැන්න නේද යන්යන් සුදු යකා එන්න කලින් නලපානට වැන්නේ අම්මෝ අර යටින් යකාද ඔහෙද යනවා අපේ නලපානේ අයි දන්නේ හරි අඩෝ ඇත්තරම ලස්සනයි දනුකයිය කියන්න වචන ඒ තරම් ලස්සනයි සුපිරි දනුකයිය ඇත්තරම ලස්සනයි දනුකයිය වගේ වැඩේ ඇත්තම ලංකාවේ කොල්ලෙක් මේ වගේ දෙයක් කරනවා කිව්වම ඇත්තරම සතුටුයි මොයි අඩෝ ඇත්තරම සෙම් කොයි නලපානේ හිටන් ඉන්නේ මෙහෙන් හදු නලපාන ඵලයෙන් ආල් ලයිට් ගියා මෙහෙන් හදු ඔය නලපානියත් එක්ක ඉන්න නලපානට වැල්ලා ඉන්නේ කොයා ඉන්නනේ මාත් එක්ක අඩෝ ඇත්තරම ලස්සනයි දනුකයිය රහසෙන් බකට් එකක් තියෙන ලස්සන ඇත්තරම ලස්සනයි දනුකයිය අර අඩෝ පට්ටම ලස්සන හරියට මා නලපානි උඩට ඉන්නවා මේ අඩෝ ඇත්තරම ලස්සනයි දනුකයිය මේ වගේ තවත් වැඩ කරන්න ඉතින් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඊට ප්‍රාර්ථනා කරනවා නම්මේ හරි දැන් වැඩි කතා ඕනේ අදට ෆීල් එක ඉවර කරමු උඹලට අම්මේ අහන් ඉන්න තියෙනවා නම් හරි අදට වීඩියෝ කරලා ආය අලුත් දවසක ඉක්මනින් හම්බෙමු මේ වැඩි හිතන්න එපා මේ වොයිස් එක රෙකෝඩ් කළේ පස්සේ මොකද මගුලේ වොයිස් එක රෙකෝඩ් වෙලා නෑ අපි එනවනේ ඉතින් හරි අදට කිහිල්ලෙන්න කට්ටියටම බයි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු මේ රිජෙක්ට් දාලා තියෙන ගෙවල් හොයාගෙන එපා පොල් තෙල් ගාලා උලක් එහෙම ලෑස්ති කරලා තියන්නේ පොල් උලක් තියන්නේ බස්සනවා හරි පන්සලේ කට වරද්ද ගන්න බෑ හරි එහෙනම් අදට ගිහිල්ලෙන්න අපි ඉක්මනින් මාළුත් වීඩියෝ එකකින් හම්බෙමු ඒක තමයි ක්‍රිමිනල් ඇහිල්ලා තිනවා අරගවන්න එපා ගරින පෝසත් වෙනා විතරයි හරි පැටියෝ එහෙනම් අදට ගිහිල්ලෙන්න ගිල්ල කර එහෙම එන්න කැමති කට්ටිය ඉන්නවනම් කියන් යන්න කමෙන්ට් එකක් දාන්න අඩුපාඩු තියෙනවා නම් හරි අපි ගියා ජය වේවා